සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යාළුවනේ. ඉතින් හැමෝම අද දවසේ සතුටින් තම තමන්ගේ පවුලේ අයත් එක්ක සතුට බෙදා ගන්න මොහොතක්. ඒ වගේම මටත් අද විශේෂයි. මම ඔයාලට අරගෙන ආවා අවුරුදු කෑම මේසේ මම වැනිලා වගා කරලා, ඒ වගේම අගේ එකතු කළ නිෂ්පාදනයන් සකස් කරලා මම මේ අවුරුද්දේ ඒ දේවල් වලින් කෑම මේසේ පිළියෙල කළා. ඉතින් යාළුවනේ මගේ ගෙවත්තෙන් කඩාගත්ත වැනිලා කරල් වලින් මම වැනිලා රසකාරකේ නිෂ්පාදනය කරලා වස විස නැති ගොඩක් ගුණවත් රසවත් රසකාරකයක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන් ඔයාලට. කැවුම්, කුකීස්, කේක්, එතකොට මෙතන සකස් කරලා තියෙන සෑම දෙයකටම වැනිලා රසකාරකේ උපයෝගී කරගෙන තමයි මම රසවත් කරලා තියෙන්නේ. ඇත්තටම පුදුම සුවඳක්. වගේම හරිම රසයි. හදලා බලන්න. ගිහින් එන්නම්.